අපිට පුංචි හරි ඉඩක් අපි වෙන් කර ගන්න ඕනේ අපේ ජීවිතයත් දරුවන්ගේ ජීවිතත් වෙනුවෙන්. අපිට යන්න තියෙන දුර ගොඩක් දුරයි. ඒ යන දුර යද්දී දැන් අපි කියනෝනේ අපේ දරුවෝ මේ සමහර කියන දේවල් අහන්නේ නැහැ කියනවා. සමහර අම්මලත් එක්ක එකට කරනවා කියනවා. මේ හදා ගන්න බෑ කියලා කියනවා. ඉතින් හදා ගන්න බෑ කියලා කියනවා එකට එක කරනවා කියලා කියනවා. ඉතින් ඒකේ වැරද්ද දරුවා නෙමෙයි. ඒකේ වැරද්ද දරුවා නෙමෙයි. ඒකේ වැරද්ද අපි කරන්නේ. අපි දුවන සමාජය තුල ළමයා පළවෙනි වශයෙන් පළමු වරට සමාජානුයෝජනයට ලක් වෙන තැනක් තියෙනවා. මොකක්ද මේ පවුල? පවුල තුල තමයි ළමයා සමාජානුයෝජනයට ලක් වෙන්නේ. ප්‍රාථමික සමාජානුයෝජනය. ප්‍රාථමික සමාජානුයෝජනය කියන්නේ මොකක්ද? ප්‍රාථමික සමාජානුයෝජනය කියන්නේ මේ ළමේ ඉපදුනායින් පස්සේ ඒ ළමයා ඉපදෙලා පෙර පාසල් යනකම් ළමයාට තියෙන සමාජානුයෝජනය. ඒ සමාජානුයෝජනය ලැබෙන්නේ පවුල තුලින්. මනෝවිද්‍යාඥ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා ළමයා ඉපදිලා අවුරුදු 3ක් යනකම් ළමෙක් ඉපදිලා අවුරුදු 3ක් යනකම් ඒ ළමයා අම්මගේ ඇසුරේ හැදෙද්දී ළමයාගේ සිත තුළ යම් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මොකක්ද මේ ක්‍රියාවලිය? ඒක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් බෙදනවා මුඛ අවධිය, ගුද අවධිය කියලා. මුඛ අවධිය සහ ගුද අවධිය කියලා. ඒ කියන්නේ දරුවෙක් අම්මා කෙනෙකුගේ කිරියුරා වන වයස. ඒ කිරියුරා වීම තුල ඒ ළමයා ලබන තියෙනවා සියුම් චින්තනයක්. ඒ වගේම තමයි ඒ දරුවා මල පහ කරන අවස්ථාව. කුඩා කාලේදී දරුවෙක් මල පහ කරද්දී ඒ තුල ළමයාගේ සිතුවිලි වෙනස් වෙනවා. ඔබට එක උදාහරණයක් දැන් අපේ අම්මලා දැන් වර්තමානයේ අම්මලා ගොඩක් නවීකරණය වෙලා තියෙනවානේ. වර්තමානයේ අම්මලා ගොඩක් නවීකරණය. දැන් කාන්තාව කියනවා අපිට සමතැන හම්බ වෙලා තියෙනවා දැන් කියනවා. ඉස්සර සමතැනක් තිබුණේ නැහැ, කාන්තාවට නිදහසක් තිබුණේ නැහැ කියලා තමයි දැන් අපේ කාන්තාව හිතාගෙන ඉන්නවා අපිට දැන් හොඳ තැනක් හම්බෙලා සමතැනක් හම්බෙලා අපි දැන් යම් තැනක ඉන්නවා කියලා කාන්තාව හිතාගෙන ඉන්නවා. ඒකට හේතුව මම දකින විදිහට කාන්තාවට වෙනස් වෙන්න පුළුවන් වුණා. ඇඳුමේ පවා වෙනස් වෙන්න පුළුවන් වුණා. වෙනදා ගෙයින් එළියට බැස්සේ නැති කාන්තාවට එළියට වහින්න පුළුවන් වුණා. ඒ වගේම යතුරු පැදියක් හරි මෝටර රථයක් හරි පාවිච්චි කරන්න පුළුවන් වුණා. දැන් හිතුවා අපිට සමතැන තමයි හම්බෙලා තියෙන්නේ. හැබැයි මේ සමතැන හම්බෙද්දී තව තැන් අහිමි වෙලා තියෙනවා. සමතැන හම්බ වෙද්දී තව තැන් අහිමි වෙලා. එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ බ්‍රාහ්මණයෝ දැක්කේ කාන්තාව ඉතාමත්ම පහත් කොටසක් විදියට. බ්‍රාහ්මණ ශ්ලෝක තියෙනවා සනන් නාස්ති නාස්ති අර්ථ ඉතාදන. තේන නාරද නාරීනං ස්ත්‍රීව උපචායති. බ්‍රාහ්මණයෝ එදා කිව්වා කාන්තාව කියන්නේ තැනක් නැහැ, වෙලාවක් නැහැ. ඒ වගේම ඇයට විශ්වාසයක් නැහැ. ඒ වගේම ඇයට පතිවෘතාවක් නැහැ. ඇය විශ්වාස කළ නොහැක. මේ කියන ශ්ලෝකයෙන් මේ කියන ගාථාවෙන් කිව්වේ ඒකයි. සනන් නාස්ති නාස්ති අර්ථ ඉතාදන. තේන නාරද නාරීනං ස්ත්‍රීව උපචායති. කාන්තාව කියන වචනයක් පිළිගන්න එපා, විශ්වාස කරන්න බෑ. ඒ දරුවා ලබන සතුට, ඒ මානසික චින්තනය, ඒ මානසික හැඟීම අපි අව탁සිරු කරනවා. ඔකට සමාජ විද්‍යාඥයෝ පරීක්ෂණයක් කළා. අප්‍රිකානු සමාජ දෙකක් අරගෙන එකක් තමයි මොන්ඩු කුමාර කියන සමාජය, අනිත් එක තමයි අරපේෂ් කියන සමාජය. මේ මොන්ඩු කුමාර කියන සමාජයේ තියෙන කෘෂිකර්මාන්තය කරන රටක් ඒකේ සමාජයේ කෘෂිකර්මාන්තයේදී කුඹුරු තියෙන්නේ එක දිගට වෙල් ආයක් විදියට. එක දිගට කුඹුරු තියෙන්නේ. එතකොට මේ කුඹුරු වල වල් පැල නෙලීම සහ අනෙකුත් කාර්යයක් කරන්නේ කාන්තා චරිතේ. කාන්තාව තමයි ඒක කරන්නේ. හැබැයි මේ පරිශ්‍රණයේදී මේ මානව විද්‍යාඥ සමාජ විද්‍යාඥයෝ බැලුවා මේ මොන්ඩු කුමාර කියන සමාජයේ ළමයි ගොඩක් දරුණු.
අරපේස් කියන සමාජයේ ළමයි ගොඩක් නිවිච්ච දරුවෝ, නිහතමානී දරුවෝ. මේකට හේතුවක් තියෙන්න ඕන කියලා මේගොල්ලෝ පරීක්ෂණය කරලා බැලුවා. බලද්දි මේගොල්ලන්ට හොයා ගන්න පුළුවන් වුණා මොකක්ද? මේ අරපේස් කියන සමාජයේ අම්මා එනවා කුඹුරට මේ කුඹුරේ වැඩ කටයුතු කරන්න. ඒ කුඹුර මෙහි ලංකාවේ අපේ තියෙන කුඹුරක් මේ එක දෙකක් තුනක් වගේ නෙමෙයි. එක දිග කුඹුරු යානේ වල් තියෙනවා. එතකොට මේ කුඹුරේ වල්පැල නෙලන්න යද්දී නැත්නම් කුඹුරේ වැඩ කරන්න යද්දී අම්මා කුඹුරේ මෙහායි දරුවව තොටිල්ලක තියලා තමයි මේ කුඹුරේ වැඩට යන්නේ. මුන්දු කුමාර සමාජයේ තුමයි. හෙත් තියෙන කුෂිකර්මාන්තයක්. එතන ඒ කුඹුරේ තියලා තමයි අම්මා කුඹුරේ ඉස්සරහා තොටිල්ලාවක තියලා තමයි යන්නේ. කුඹුරේ වැඩ කටයුතු කරන්න. එහෙම යනකොට මේ කුඹුරේ මැදක් ගිහිල්ලා තමන්ගේ ඒ කටයුතු කරද්දී අර තොටිල්ලාවේ ඉන්න දරුවා කිරි ඉල්ලලා අඬනවා. අරපේ සමාජයේ ඒ තොටිල්ලාවේ ඉන්න දරුවා කිරි ඉල්ලලා අඬනවා. එතකොට ඒ අම්මා එන්නේ නැහැ දරුවාට කිරි දීලා යන්නේ නැහැ. ඒ වැඩේ ඉවරුණාට පස්සේ තමයි ආවිල්ලා දරුවාට කිරි දෙන්න එන්නේ. එතකොට දරුවා කිරි ඉල්ලලා අඬලා දරුවා නිවි. අරපේ මුන්දු කුමාර සමාජයේ අම්මා භාග්‍යයක් දුර යද්දී දරුවා කිරි ඉල්ලලා අඬනවා නම් ඇවිල්ලා ඒ වැඩේ නවත්තලා ඇවිල්ලා දරුවාට කිරි දීලා තමයි අම්මා අපේ වැඩේට යන්නේ. අර කිරි ඉල්ලලා අඬපු දරුවගේ හිත තුළ ඇති වෙන්නේ වෛරයක්. හිත තුළ ඇති වෙන්නේ තරහාවක්. එතකොට මේක ක්‍රමයෙන් වැඩෙනවා. අපි හිතනවා මේ අනේ නෑ මේ මගේ දරුවා මේ මොකක් වෙලාද මෙච්චර මොරන්ඩු වෙලාද මෙච්චර ඇයි මෙච්චර අපිත් එක්ක තරහ දැන් ඉන්න දරුවන්ට එහෙම කිසි දෙයක් කියන්න බෑ. හැබැයි අපි අතුලාන්තය හොයලා නැහැ. අපි බලලා නැහැ. ඇයි මෙහෙම වෙන්නේ? ඒතර අරපේ සමාජයේ දරුවා දරුණු වෙන්න හේතු උනේ අර මානසිකත්වය. තමන්ගේ අම්මා තමන්ට ඒ කිරි දොදුන්නු හේතුව. මුන්දු කුමාර සමාජයේ දරුවෝ නිහතමානී වෙන්න හේතුව ඒ දරුවා කිරි ඉල්ලලා අඬද්දී අම්මා ඇවිල්ලා කිරි දීලා තමයි යාගේ වැඩේ කරන්නේ. අද එහෙම අද අපේ සම්බන්ධිකයි ජීවිතය කලින් වෙනස් වෙලා දැන් අපි හිතනවා කාන්තාවෝ හිතනවා අපිට දැන් සමතන හම්බෙලා. හැබැයි සමතන හම්බෙලා කියලා හිතලා අපිට ගිලිහිච්ච දේවල් තියෙනවා. ගිලිහුණු දේවල් තියෙනවා. ඒ ගිලිහුණු දේවල් මේ පවුල තුලින් වෙන ප්‍රාථමික සමාජානුයෝජනයේ මම කිව්වේ අම්මා කියන චරිතය හරිම වැදගත් චරිතයක් පවුලක.